කෙනෙකුට තිරිසන් සතෙක් වෙනුවෙන් කෑම ටිකක් දෙන්න පුළුවන්. මේ මහා ලොකු පිනක් නෙමෙයි තිරිසන් සතෙකුට කෑම ටිකක් දෙන්නේ. ඕනම දිලින්දෙකුට ඕනම අසරණ හිඟන්නෙකුට වුණත් කාලා ඉතුරුවෙන් ටික සතෙකුට දෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට මේ පින කරගන්න ඕන තරම් ජීවිතයේ අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා මහණෙනි මගේ ඊටාම දිලිඳු ශ්‍රාවකයෙක් වේවා. තමන් උයා පිහාගත්ත ඉඳුල් භාජන හෝදලා ඉඳුල් වතුර ටිකක් පොළොවට විසි කරත් හිතන්න කියනවා මේ මහ පොළොවේ ඉන්න ප්‍රාණීන්ට මේ ඉඳුල් වතුර ආහාරයක්ම වේවා කියන චේතනාව. ඉඳුල් වතුර ආහාර කරගන්න සත්වය මහ පොළොවේ ඉන්නේ. ඒ නිසා අපි වලම් පිඟන් හෝදලා මේ විසි කරන ඉඳුල් වතුර ටිකෙන් පවා අපට පුළුවන් දානමය පිනක් රැස් කරගන්න අවශ්‍ය වෙන්නේ චේතනාව අවබෝධය. මේ ඉඳුල් වතුර මහ පොළොවේ ඉන්න සත්වයෙකුට ප්‍රාණියෙකුට ආහාරයක්ම වේවා ඔහුගේ කුසගින්න මේ තුලින් නිවේවා කියන මෛත්‍රී සහගත දානමය චේතනාවක් අපි තුල තියෙනවා. අන්නේ තුලින් අපිට දානමය පිනක් තිරිසන් සතෙකුට ආහාර ටිකක් දන් දීම ආත්ම 100ක් ආනිසංසයි කියලා පෙන්නේ. එතකොට බලන්න මේක ආත්මික ලැබෙන ආනිසංසයක් නෙමෙයි. ආත්ම 100ක් තිස්සේ ආත්ම 100ක්ම මේ ආනිසංසේ තමන්ගේ පස්සෙන් සසර ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙමින් සංසාරිකව තමන්ට සැප සම්පත් ගෙරක් දෙනවා. ඒ නිසා තිරිසන් සතෙකුට ආහාර ටිකක් දෙන්න අපිට ඕන තරම් ඒ පින් කරගන්න ජීවිතේ අවස්ථාවන් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට අනේ පව් කියලා කුසගින්න ඉන්න කෙනෙකුට අපි ආහාර ටිකක් දෙනවා. ආත්ම 1000ක් ආනිසංස ලැබෙන විශාල පිනක් කියනවා. දැන් ඔබ හිතන්න මිත්‍යා දෘෂ්ටිකයි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. කර්ම කර්මඵල විශ්වාසයක් නැති, මෙලෝ පරලෝ පිළිගන්නේ නැති, පින ගැන විශ්වාසයක්ම නැති මිනිසෙක් කියලා හිතමු. එවැනි කෙනෙක් අසරණ කෙනෙක්. මිත්‍යා දෘෂ්ටික අසරණයි. ඊළඟට දුස්සීලයි කියලා හිතමු. බුදුරජාණන් වහන්සේ වදාළ ඔහු දුස්සීලෙක් වෙන්න පුළුවන්. ඔහු සීලේක පිහිටලා කය වචනේ සංවර කරගෙන මේ නිවන් දකින්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. නමුත් අසරණේ. අපි සාමාන්‍යයෙන් ගම හිඟන මිනිස්සෙක්. දැන් අපි පාරේ යනවා. ඔබ පාරේ යනකොට කොයි තරම්නම් අසරණ මිනිස්සු හිඟන මිනිස්සු ජීවිතේ මුණ ගැහෙනවා. සමහර ලාවට අනේ නෝනා කාලා නැහැ, අනේ මහත්තයා කන්න නැහැ, මොනවා හරි කෑම ටිකක් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට අපි අහනද ඔයාගේ ආගම මොකද්ද කියලා. කවදාවත් හිඟන්නගේ ආගම හොයන්න යන්නේ අපි. ඊළඟට හිඟන්නගේ සිල් හොයන්නෙත් නෑ. හිඟන්නගේ සිල් හොයන්න ගියොත් අපිට පින් කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා කෙනෙක් මොන දුෂ්ටියක් දරාගත්ත කෙනෙක් වුණත්, ඔහු මොන දුස්සීලෙක් වුණත් බුදුරජාණන් වහන්සේ වදාලා මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනෙක් වුණත් කන්න නැතුව අසරණ වෙලා කුසගින්නෙන් බඩකින්නෙන් ඇවිල්ලා ආහාර ටිකක් ඉල්ලපු වෙලාව අපිට පුළුවන් නම් අනේ පව් මේ මිනිස්සයා බඩකින්නේ කුසගින්න කාටත් දැනෙනවා. මේ පුද්ගලයාගේ කුසගින්න දුරු වේවා කියන චේතනාවෙන් ආහාර ටිකක් දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ආත්ම 1000ක් සසරේ ආනිසංස ලැබෙන පින. එතකොට බලන්න ආත්ම 1000ක් තිස්සේ තමන්ට සසරේ ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙමින් මහා විශාල ආනිසංසයක් සසරේ තමන්ට ලබා දෙන විශාලම පිනක් තමයි අසරණ මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනෙකුට උනත් ආහාර වේලක් දන් දීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස ඉන්න වැඩි වෙන කාරණේ පෙන්නනවා. කෙනෙක් ඉන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික සීලවන්ත කෙනෙක්. අපි හිතමු ඕනෙම ආගමක ඉන්නවා කාටවත් කරදරයක් නැති, කාටවත් හිංසා පීඩා කරන්නේ නැති, තමන්ගේ ආගම අදහගෙන ගුණ යහපත් ජීවත් වෙන හොඳ මිනිස්සු ඉන්නවා. එතකොට ඒ තුල අපි හිතමු එයා දෘෂ්ටි වශයෙන්, මතවාද වශයෙන්
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිනොගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා කර්මඵල විශ්වාසයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු කාටවත් කරදරයක් කරන්නේ, ප්‍රාණඝාත කරන්නෙත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, වැරදි ජීවිත ගත කරන්නෙත් නෑ. ඔහු සිල්වත් ජීවිතයක් ගත කරනවා. ඔහු කාටවත් හිංසාවක් නැති ගුණයහපත් ජීවිතයක් ගත කරන අහිංසක මිනිස්සෙක්. අපි දන්නවා මෙයා බෞද්ධයෙක් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් ඔහු බොහොම හොඳ කෙනෙක්, ගුණයහපත් කෙනෙක්. හැබැයි අසරණ වෙලා ඉන්න වෙලාවක අපි ආහාර වේලක් දන් දෙනවා නම් ආත්ම දසදහසක් ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට බලන්න මේ පෞද්ගලික දානයන්ගේ ආනිසංස ඔහුගේ ගුණය සීලය මත වැඩි වෙනවා. තිරිසන් සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි. මිත්‍යා දෘෂ්ටික දුස්සීලයකට දුන්නත් ආත්ම 1000ක් ආනිසංසයි. මිත්‍යා දෘෂ්ටික සිල්වත් කෙනෙකුට දුන්නොත් ආත්ම දසදහසක් ආනිසංසයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කර්මඵල විශ්වාස කරන සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨිය මෙලොව පරලොව පිළිගැනීම, කර්මඵල විශ්වාසය, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන අදහසින් ගුණධර්ම පුරන සිල්වත් අය ඉන්නවා. අපි ගමු පොයේ දවසට සීල් සමාදන් වෙච්ච උපාසක කෙනෙක් කියලා. එවැනි කෙනෙකුට ආහාර වේලක් නැති වෙච්ච වෙලාවක අනේ මේ පුද්ගලයා ධර්මයේ කරා යන්න මහන්සි ගන්න සිල්වත් සම්මාදිට්ඨික කෙනෙක් නේද කියන අදහසින් අපි ආහාර ටිකක් දෙනවා. ආත්ම භාව ලක්ෂයක් ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ඔක්කොම පෞද්ගලිකව දෙන දාන. නමුත් ඔබ බලන්න, ඔබ සීල් දවසක සීල් ඇත්තෝ කී දෙනෙකුට නම් දාන දෙනවද? එක්කෙනෙකුට නෙමෙයි. ඊළඟට ඔබ කෙනෙකුට උදව් උපකාර කරනකොට එක පුද්ගලයෙකුට නෙමෙයි, සමහරලාට විශාල පිරිසකට, බොහෝ පිරිසකට මේ උදව් උපකාර කරන. එතකොට ඔබේ ජීවිතය තුළ මොනතරම් විශාල පිනක් ජීවිතේ රැස් කරගන්න ලැබෙනවා. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ඉන්නවා සම්මා දිට්ඨිය තුල පිහිටලා ධර්මාබෝධේ කරා යන ආර්ය ශ්‍රාවකයෝ. කෙනෙක් ඉන්න පුළුවන් සද්ධානුසාරී, ධම්මානුසාරී කියන මාර්ගයේ වඩන සුවාන් මාර්ගය යන කෙනෙක්. එවැනි කෙනෙකුට, තනි පුද්ගලයෙකුට ආහාර වේලක් දන් දීම ආනිසංස මෙතකයි කියලා සීමා කරන්න බැරි අනන්තයි අප්‍රමේයයි කියලා බුදුරජාණන් වහන්සේ වදා. එතකොට අපිට පේනවා එතනින් එහාට සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට දෙන දානේ ආනිසංස අනන්තයි අප්‍රමේයයි. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දානේ ආනිසංස අනන්තයි අප්‍රමේයයි. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක්, සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක්, අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක්, අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක්, අරහත්ත්වයේ පිණිස මාර්ගයේ වඩන කෙනෙක්, රහතන් වහන්සේ නමක්, ඊළඟට පසේ බුදුවරයෙක්, බුදුරජාණන් වහන්සේ නමක්. ඔය විදිහට මේ ඔක්කොම පෞද්ගලිකව ගත්තොත් 14 දෙනෙක් ගැන සඳහන් කරනවා. පෞද්ගලිකව ඉහළට යන්න සෝවාන් මාර්ගයේ ඉඳන් ඉහළට යනකොට මාර්ගඵලලාභීන් සියලු දෙනාට ඒ දෙන පෞද්ගලික දානයක පවා ආනිසංස අනන්තයි අප්‍රමේයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නමුත් අපිට පේනවා කෙනෙක් හිඟන්නෙක් වුණත්, තිරිසනෙක් වුණත්, කවුරු වුණත් ඒ පුද්ගලයා අසරණ වෙච්ච වෙලාවක අපිට ආහාර වේලක්, කුසගින්න නිවාගන්න යමක් දෙන්න පුළුවන් නම් එහි අපිට මහ විශාල පිනක් ජීවිතේ රැස් කරගන්න පුළුවන්. දැන් බලන්න පින්වතුනි, මේ මනුස්ස ජීවිතේ අපිට නේද මේ වගේ පින්කම් කරගන්න අවස්ථාව තියෙන්නේ. මනුස්ස ලෝකේ අපි මොනතරම්නම් පින්කම් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය පෞද්ගලික දානනේ, සාංගික දානයන් කීපයක් ගැන පෙන්නනවා. කෙනෙකුට පුළුවන් බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝයාට සාංගික දානයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොටගත්ත භික්ෂු සංඝයා, භික්ඛුණී සංඝ කියන
මේ භික්ෂු භික්ෂුණී සංඝයාට සාංගික වශයෙන් දානයක් දෙනවා. අනන්ත වූ අප්‍රමේය වූ සීමා කරන්න බැරි තරම් විශාල සාංගික දානමය පිනක්. තව කෙනෙකුට පුළුවන් බුද්ධ ප්‍රමුඛ භික්ඛු සංඝයාට පමණක් සාංගික දානයක් දෙන්න. තවත් කෙනෙක් බුද්ධ ප්‍රමුඛ භික්ඛුණී සංඝයාට සාංගික දානයක් දෙන්න. මෙහෙම විස්තර කළ බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු කාලයක පවා කෙනෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි අද ඔබ දන්නවා සාංගික දානයක් තියෙනකොට ඉදිරියේම වඩම්මන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව මුතු කුඩයක් ඉහළගෙන ධාතු කරඬුව හිස මත තියාගෙන ඉදිරියේම වඩම්මගෙන ගිහිල්ලා දානශාලාවේ මණ්ඩපයක් මත තැන්පත් කරලා දානේ පළවෙනිම අග්‍රම කොටස පූජා කරන්නේ බුද්ධ පූජාව හැටියට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒකේ චේතනාව තමයි එතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි කියන චේතනාව. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තිට්ඨන්තේ නිබ්බුතේ ඡාපි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට තිට්ඨන්තේ වැඩ ඉන්නකොට නිබ්බුතේ ඡාපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ යම් කිසි කෙනෙක් වැඩ ඉන්න බුදු කෙනෙකුට දානයක් දෙනවා මම මේ බුදුරජාණන් වහන්සේටමයි මේ දානි පූජා කරන්න කියන චේතනාව. නිබ්බුතේ ඡාපි කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍යයක් වෙන එක බුදු පිළිමයක් තියලා එක්ක සිරිපා සටහනකට බෝධීන් වහන්සේ නමකට එක්කෝ ධාතු තැන්පත් චෛත්‍යයකට අපි බුද්ධ පූජාව පූජා කරනවා. එහෙම පූජා කරන කෙනාගේ හිත සමානන සමේ චිත්තේ සමේ පලං විපාකත් බුදු කෙනෙකුට දානි පූජා කරා හා සමානවම ලබන්න පුළුවන්.